සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සක්ක මොක්කදම් ධම්මත් ශවන කාලෝ අයං පදන්තා ධම්මත් ශවන කාලෝ අයං පදන්තා ධම්මත් ශවන කාලෝ අයං පදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නහිසෝ උපක්කමෝ නත්ති ඒ බාලා ඒත පණ්ඩිතා දහරාච මහන්තාච නගාමි ධම්මෝ නිගමස්ස ධම්මෝ නචාපයං ඒක කුලස්ස ධම්මෝ සබ්බේ මච්චු වසඤ්ඤන්තු සබ්බේ මච්චු පරායනෝ සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස ඒසෝව ධම්මා යදිදං අනිච්චති සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වත පින්වතියනි, දැන් සෝදානම් වන්නේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ මානෙල්මල් හමපු ශ්‍රී මුකෙන් දේශනා කරපු ශ්‍රී සද්ධර්මෙන් බොහෝම ස්වල්පයක් මේ වාසනාවන්ත පිරිසට දේශනා කිරීමටයි සූදානම් වන්නේ. මා ධර්ම දේශනාවට මාතෘකා කළේ නහිසෝ උපක්කමෝ නත්තේ ඒ බාලා ඒත පණ්ඩිතා දහරාච මහන්තාච නගාමි ධම්මෝ නිගමස්ස ධම්මෝ නචාපයං ඒක කුලස්ස ධම්මෝ සබ්බේ මච්චු වසඤ්ඤන්තු සබ්බේ මච්චු පරායනු සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස ඒසෝව ධම්මා යදිදං අනිච්චති. මේ වාසනාවන්ත පිරිස මේ ගාථා රත්නේ හොඳට අහලා ඇති. ඒ ඇව්වත් මේකේ නියම වටිනාකම හරියට අවබෝධයක් නැති වෙන්නත් පුළුවන්. අවබෝධයක් නැත්තම් අවබෝධ කරගන්න. නහිසෝ උපක්කමෝ නත්ති කියලා කිව්වේ මාගේ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ භික්ෂු සංඝයාට පැහැදිලි කළ දෙනවා, මහණෙනි, මේ මනුෂ්‍ය ජීවිතේ මේක මහා අමුතුම දෙයක්. මොන තරම් පොර කාලද මේ මනුෂ්‍ය ජීවිතයක් අපි ලැබුවේ. පොර කෑවේ කාගෙත් එක්කද? තවත් කෙනෙක් එක්ක පොර කෑවේ නෑ. අපි හොඳට පින් කරා. පොර කකා පින් කෙරුවා ඇති.
ඒ පොරකකා පින් කරපු නිසා තමා අද අපි කිසිම අඩුවක් නැති මනුස්ස ජීවිතයක් ලැබුවා. ඒ මනුස්ස ජීවිතේ අපි උපරිම යහපත් දේවල් කරලා මිය පරලෝ යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අතින් එක බමුණෙක් කියනවා ස්වාමීනි අපි කිසිම පිනක් කරන්නෙත් නැහැ. ඒ වගේම පව් කරන්නෙත් නැහැ. අපේ ජීවිතේ කොයි වගේ ජීවිතයක්ද ස්වාමීනි කියනවා. අපි පව් වැඩ කරන්නේ නැති නිසා අපි පින් කරන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන බමුණ මෙච්චර අමාරුවෙන් ලැබපු මේ මනුස්ස ජීවිතේ පිනක් කරන්නෙත් නැත්තම් පවත් කරන්නේ නැත්තම් හරියට කියනවා නම් දිය ලැබු ගහක්සේ සමානයි ඒ ජීවිතේ. දිය ලැබු ගස් කියලා කියන්නේ අරටුව නැති ගහක් වගේ. දැන් අරටුව නැති ගස්නේ දිය ලැබු ගස්. අරටුව නැති ගහක් වගේ වෙන්න එපා. මෙච්චර අමාරුවෙන් මේ ලැබපු මනුස්ස ජීවිතේ අපි උපරිම පින් කරන්න ඕනේ. පින් කරන්න ඕනේ. ඒ කරන පින් නම ලියන්නවත් නම කොටන්නවත් ස්පීකරේ නම කියන්නවත් ප්‍රසිද්ධ වෙන්නවත් නෙවෙයි. ඒ පින් කරනකොට කර්මෙත් කර්මඵලයක් විශ්වාස කොටගෙන ඒ පින් කරන්න. කර්මෙත් කර්මඵලයක් කියන්නේ මොනවද? පින් පව් දෙක මට විශ්වාසයි. ඒ පින් පව් දෙක විශ්වාස නිසා මන් මේ පින්කම කරා. මගේ නම කිව්වේ නැහැ කියලා මං කවදාවත් අමනාපයක් නැත. ආන් එතෙන් අපි එන්න ඕනේ. නහිසෝ උපක්කමෝ නත්ති කියන එකේ තේරුම තමා මහණෙනි මිහි පිට තියෙන සියලු දේවල් වලට උපක්‍රම තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම වාහනයක් කැඩුනා. ඒ වාහනේ කැඩුනට පස්සේ අන්න ඒ කාර්මික ශිල්පියෝ එහෙමත් නැත්නම් ඒකට වමනා කරන බාසොන්නය ගෙනල්ලා වාහනේ හදාගන්න පුළුවන් නැවත වතාවක් තිබ්බේ තත්වෙටම. ඒකට තියෙනවා විවිධාකාර උපක්‍රම. නමුත් මේ මනුස්ස ජීවිතේ කිසිම උපක්‍රමයක් නැහැ. උඩට ගත්තේ හුස්ම පල්ලිහාට ගන්න බැරි වුණ එක ආපහු නැවත මේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න. මේක එන්ජින් එකක් නේ. මේ මනුස්ස ජීවිතෙත් මේ පණ ඩිග් ගග නිතරම ඇහෙන්නේ. මේකත් එන්ජින් එකක්. එතකොට මේ පණ ටික ගියාට පස්සේ නැවත පණ ගන්නන්න බෑනේ වෙන එන්ජින් එකක් ස්ටාර්ට් කරුවා වගේ මේ මනුස්ස ජීවිතේ එන්ජින් එක නිමුණොත් නිමුණමයි. මොන තරම් උපක්‍රම තිබ්බත් කිසිම උපක්‍රමයක් නැහැ මහණෙනි මරණින් ගැලවෙන්න. නහිසෝ උපක්කමෝ නත්ති. කිසිම උපක්‍රමයක් නැහැ මරණින් ගැලවෙන්න. දහරාච මහන්තාච කියලා කියන්නේ ධනෙ තිබ්බා කියලා එහෙම
මොනවා දීලා බේරුණත් මාරයට නම් දෙන්න බෑ අල්ලස්. මට ධනය තියෙනවා, මම සමාජයේ හොඳට කැපිලා පේන මිනිස්සෙක්, කොහෙ ගියත් මට මිනිස්සු ඉන්නවා. ඇයි මම ප්‍රසිද්ධ වුණේ? ධනෙ තියෙන නිසා. අද නැද්ද ඒ වගේ කට්ටිය? කොච්චර ඉන්නවද මේ මනුස්ස ලෝකේ ධනෙ තියෙන කට්ටිය? දැන් බලන්න ඉන්දියාවදී රත්තරන් ෂර්ට් තියෙනවා. හිතන්නකෝ, රත්තරන් වලින් නිර්මාණ කරපු ෂර්ට් තියෙනවා. එතකොට බලන්න මොනතරම් ධනයක් ඇතිද? එතකොට එයාට මේ වගේ මහා විශාල ධනස්කන්ධරයක් ලැබුණේ කොහොමද? ඒක තමයි මේ ලෝකේ පින්පව් කියන්නේ. මේ වගේ මහා විශාල ධනස්කන්ධරයකට උරුමකාරයෙක් වෙන්න සංසාරේ ගොඩාක් පින් කරන්න ඕනේ. ඒ කරන පින් නම ලියන්නවත්, නම කොටන්නවත්, අර ස්පීකරේ නම කියන්නවත් එහෙම එපා. ඒවා තමන්ගේ හදවත දන්නවා. පින් පොත තියෙන්නේ හදවතේ. එතකොට පින් පොත ලෙඩ ඇඳට අපි ගියාට පස්සේ පින් පොත තියෙන දේවල් අපි හිත දන්නවනේ. අන්න කාක්කවුරු නැති වෙලාවේ අපි ඇඳට වෙලා මේ පින් පොත දිගෑර ඉන්නවා. එතකොට අපේ ජීවිතේ ගොඩාක් සාර්ථකයි. ඒ පින් පොත සිහි කර කර ඉන්න වෙලාවේ බැරි වෙලාවත් පණ එහෙම ගියොත් හොඳ අම්මා කෙනෙකුගේ මව් කුසක ගැප් ගන්නවා. කිසිම අඩුවක් නෑ යාට. මෙහෙ බැඳීම් ඔක්කොම ඉවරයි. තේරුම් ගන්න. දහරාච මහන්තාච කොච්චර ධනෙ තිබ්බත් මාරයාගෙන් ගැලවීමක් නෑ. ඒ වගේම තමා මහන්තාච කියලා කියන්නේ මෙයා හරි මහතයි. ඒ වගේම උසයි. උස මහත මිනිස්සු සමාජේ හොඳට කැපිලා පේනවා. ඒ උස මහතත් නෑ මාරයාට ඔක්කොම එක සමානයි. නගාමි ධම්මෝ. බලන්න මේ මරණය නගරයට විතරක් උරුම වුණාද? නෑ. ගමටත් නගරයටත් හැම තැනටම උරුම දේ තමා මේ මරණය. මේ මරණය ගැන නිතරම අපි හිතන්න ඕනේ. සෑම ආගමකම පෙන්නලා තියෙනවා මරණය ගැන හිතන්න. නබිතුමා දවසට 5 සැරයක් මරණය ගැන හිතන්න කියනවා මුස්ලිම් බැතිමතුන්ට. ඒ හිතන 5 සැරේම යන්න ඕනේ දවසට 5 සැරයක් පල්ලියට. මරණය ගැන හිතන්න. සෑම ආගමකම පෙන්නලා තියෙනවා මේ මරණය ගැන. මේ මරණය ගැන හිතන්න අපි දැහැමි ජීවිත ගත කරන්න ඕනෑ කියන එකයි මේ වගේ කියන්නේ. එයත් මැරෙනවා මාත් මැරෙනවා. බලන්නකෝ. ඔය දෙක යම්කිසි කෙනෙක් හිතනවා නම් මේ මනුස්ස ලෝකෙ කොච්චර සුන්දරද? එකාට එකාද නැති වුණේ ඇයි? ඔතන හිතන්න නැතිකමනේ. එතන හිතන්නේ. මරණ ගැන හිතනවා නම් මේ මනුස්ස ලෝකෙ කොච්චර සුන්දරද? අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නෝ මහණෙනි, ලෞකික පැත්ත දියුණු වෙන්න ලෝකෝත්තර පැත්ත හීන වෙනවා. ලෞකික පැත්ත කියලා කියන්නේ
මේ තියෙන සෑම සැප සම්පතක්ම ලෞකික පැත්තට සම්බන්ධයි. අද බලන්නකෝ ෆෝන් එක ගැන හිතන්න. ලෝකේ තියෙන ඕනම දෙයක් ගන්න පුළුවන් ෆෝන් එකට. මුදල් අච්චු ගහන්න බැරි එක විතරයි. බලන්න මොන තරම් සමාජෙ පිරිහුණාද මේ ෆෝන් ආවට පස්සේ. මොන තරම් ජීවිත විනාශ වුණාද මේ ෆෝන් එක නිසා. මොන තරම් මනස කිලුටු කරගත්තද ෆෝන් එක නිසා. මව්පියන්ගේ වටිනාකම ගොඩාක් දුරට ඈත් වුණා ෆෝන් එක නිසා. දරුවෝ ගොඩාක් නොමග ගියා ෆෝන් එක නිසා. අන්න ලෞකික පැත්ත කියන්නේ ඒකයි. ලෞකික පැත්ත දියුණු වෙන්න ලෝකෝත්තර පැත්ත හීන වෙනවා. ලෝකෝත්තර කියන්නේ මොනවද? ලෝකෝත්තර කියලා කියන්නේ මගේ අපේ. මගේ හැඟීම අපේ හැඟීම. එතකොට මගේ හැඟීම අපේ හැඟීම තියෙන තැනත්තා ගව සාර ධර්ම තියෙනවා. සාර ධර්ම. අද බලන්නකෝ එක බඩවැලෙන් කඩාගෙන ආව අයියලා මල්ලිලා අක්කලා නංගිලා මොන තරම් දුරස් වෙලා තියෙනවද? එක බත්තැලිය කෑවා එක පැදුරේ නිදාගත්තා. එක අම්මගෙන් කිරි බිව්වා අපි ඔක්කොම. බලන්න ළමා කාලේ මොන තරම් සම්බන්ධතාවයක් තිබ්බද? තරුණ කාලෙත් මොන තරම් සම්බන්ධතාවයක් තිබ්බද? එයා වෙනුවෙන් පණ උනක් දෙනවා. බලන්න අවසානයේ සිද්ධ වුණේ දේ. බලන්න සහෝදර සහෝදරියෝ අතර තියෙන බැඳීම් මොන තරම් දුරට වෙනස් වුණාද? හැබැයි හැමතැනම නෙවෙයි. තාම හොඳ වාසනාවන්ත පින්වතියෝ ඉන්නවා මේ මනුස්ස ලෝකේ. සමහර සහෝදරයෝ ඉන්නවා වම් පැත්තෙන් දැක්කොත් දකුණු පැත්තට හැරෙනවා. මේ ඉන්නේ මල්ලි. අර යන්නේ අයියා. බලන්න මීට අවුරුදු ගානක් උඩදී එක බත්තලිය කෑවා එක පැදුරේ නිදාගත්තේ අපි. මල්ලි අතින් අරන් කොච්චර ඈත ගිහිල්ලා තියෙනවද? මේ අයියා කොච්චර මල්ලිට බත් කැව්වද? මොන තරම් සම්බන්ධතාවයක් තිබ්බද මේ දෙදෙනා අතරේ? අද අයියත් යනවා වම් පැත්තෙන් මල්ලිත් එනවා වම් පැත්තෙන්. අයියට මල්ලි මුණ ගැහෙන නිසා දෙන්නෙන් එක්කෙනෙක් අන්න හැරෙනවා දකුණු පැත්තට. ඇයි ඒ? මුණ ගැහෙනවට කැමති නැහැ. චුට්ටක් හිතන්න ගැඹුරේ. අන්න ඒකටයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ලෝකෝත්තර පැත්ත කියලා. ලෝකෝත්තර පැත්ත හීන වුණා. ලෞකික පැත්ත දියුණු වුණා. තව අවුරුදු 25ක් ඉස්සරහට ගිහිල්ලා පස්සහැල බැලුවොත් දැන් හොඳයි කියලා හිතේ. එච්චර දුරට ಗುಣධර්ම පිරිහිලා ගියා. ಗುಣධර්මයි පිරිහුනේ. පාපේ ආදිනාව කොහොමවත් තේරෙන්නේ නැහැ. පාපෙටමයි බර වුනේ. නිතර නිතරම දාලා එන ඒවමයි හොයන්නේ.
අරයි යන ඒවා හොයනවා හරීම අඩුයි. හැබැයි හැමෝම නෙවෙයි. හොඳ වාසනාවන්ත පිරිස තවම මේ සමාජයේ ඉන්නවා. බ්‍රහ්මදත්ත රජුරු රාජ්‍ය කරන සමයේ බරණැස් නුවර හිටියා හොඳ මන්තර දන්නේ බමුණෙක්. මේ බමුණ ප්‍රසිද්ධ වෙලා ගියා. මේ බමුණට පුළුවන්ලු මන්තර බලෙන් මසුරන් වැහි වස්සන්න. මසුරන් වැහි වස්සන්න පුළුවන් මෙයා දන්නේ මන්තර බලෙන්. මෙයා හොඳ මන්තරකාරයෙක්. මේ මන්තර දන්නේ බමුණ ප්‍රසිද්ධ වෙලා ගියා. අල්ලපු ගමේ ඉන්නේ තරුණ මානවකෙක් එනවා මේ මන්තර දන්නේ බමුණගේ මන්තර ඉගෙන ගන්න. මේ මන්තර දන්නේ බමුණ සමග සමීප වෙනවා. මේ තරුණ මානවක මේ මන්තර දන්නේ බමුණට විවිධාකාර උපස්ථාන කර කර මේ මන්තර දන්නේ බමුණගේ හිත් දිනාගෙන දවස් සති මාස අවුරුදු ගත වීගෙන යනවා. බොහොම හිතවත් වුණා මේ තරුණ මානවක මේ මන්තර දන්නේ බමුණ සමග. දවසක් මේ මන්තර දන්නේ බමුණා මේ තරුණ මානවකත් එක්ක අල්ලපු ගමට යන්න යනවා. අල්ලපු ගම ඇවිල්ලා මේ වගේ තාක්ෂණයේ දියුණු නැහැ. දැන්නේ උණ හෙම්බිරිස්සාවක් කිව්වම කකුල් දෙක ගවට වාහන තියෙන්නේ. ඒ තාක්ෂණයේ දියුණු නිසා. එදාර පොල්ලතු ගෙදර තිබ්බේ සමගිය, විදුරු ගෙදර තිබ්බේ සමගිය, තහඩු ගෙදර තිබ්බේ සමගිය, උළු ගෙදර තිබ්බේ සමගිය නෑ නේද සීට් ගෙදර. චුට්ටක් හිතන්න. කෝයේ තිබ්බේ සමගිය. ඒවා සේරම අතුරුදහන් වුණා. ඒවා අතුරුදහන් වෙන්න හේතුව මොකද්ද? හේතුව තමා අන්න ගමත් පන්සලත් අතර තියෙන බැඳීම නැති වුණා. බලන්න වෙනස. ගමත් පන්සලත් අතර තියෙන බැඳීම අඩු වෙන්න ගමේ ඉන්න මිනිසු ගාව බය ලැජ්ජාව නැහැ. ඒකයි ගමට පන්සලක් තියෙන්නේ. අය නැත්තම් මොන අමාරුවටද? බුදු පිළිම නැද්ද ගෙවල් වල? තියෙනවා. ගමත් පන්සලත් අතර තියෙන බැඳීම දවසින් දවස දුරස් වෙනකොට අන්න සරදාව නැහැ මිනිසු ගාව ප්‍රඥාවක් නැහැ. ඒ සරදාව ප්‍රඥාව අඩු වෙන්න අන්න ලෞකික පැත්තට බර වෙනවා වැඩි. මිනිසු මැරෙනවා කියන එකවත් දන්නවද? පවුලක මිනිසු 10 දෙනෙක් හිඳලා වසංගත ලෙඩක් හැදිලා මේ 10 දෙනාගෙන් 6-7 දෙනෙක් මාස් පතා මැරුණා කියන්නකො. ඉතුරුනා 3 දෙනෙක්. 7 දෙනෙක්ම මැරුණා. අර 3 දෙනාගේ අසත්පුරුෂකම ඒත් ඉවර නැහැ. ඇයි අපේ අයියලා මල්ලිලා 7 දෙනෙක්ම මැරුණා.
අනේ අපිටත් කවදා හරි වෙන්නේ ওই ටික කියලා අර ජීවත් වෙලා ඉන්නේ 3 දෙනා හිතනවද? එහෙම හිතෙන්නේ නැහැ. ඇයි හිතෙන්නේ නැත්තේ? ලෞකික පැත්ත දියුණුයි. බලන්න. ලෞකික පැත්ත දියුණු වෙන්න ආයුෂ අඩුයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ පැහැදිලිවම තේරෙනවනේ Tamanට දැන්. අවුරුදු 100න් පහළ ආයුෂ තියෙනවා නම් ලෝකෙ දෙවි කෙනෙක් බලන්නේ නැහැ මනුස්ස ලෝකෙ දිහා. බලන්න හිරුදිවි රාජපුත්‍රයාගේ තියෙන රශ්මිය. ඇයි මේ වේගෙ වැඩි වුනේ? මනුස්ස ලෝකෙ මිනිසු හොඳ නැහැ. මිනිසු හරි නපුරුයි. ඒ නපුරුයි හරි සැරයි. ඒ වගේම තමා හිරුදිවි රාජපුත්‍රයාත් හරි සැර වුණා. ඇයි මිනිසු හොඳ වෙන්න එපා. මහ පොළොවේ උඩ ඉන්න කට්ටිය හොඳ වුණොත් තමා උඩ ඉන්න කට්ටිය හොඳ වෙන්නේ. එහෙමනම් මහ පොළොවේ උඩ ඉන්න කට්ටිය දැනගන්න ඕනේ අපිට උඩින් කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට සාදු සාදු කියන විදියට අපි මෙහි ජීවත් වෙන්න ඕනේ. එහෙම මිනිසු කෝ දැන්? ඒ වගේ මිනිසු හිටියා මීට අවුරුදු 40කට 50කට උඩදී. තවම ඉන්නව නැතුව නෙවෙයි. ඒ සුවඳ තවත් ගම්වල තියෙනවා. ඒ සුවඳ ගම්වල තියෙන නිසායි තවම මේ ගම් ලස්සනට තියෙන්නේ. ඕවා එක පාට විනාශ වෙලා යන්නේ නැහැ. ඕවා විනාශ වෙනවා ක්‍රමක්‍රමයෙන්. ඒකයි කිව්වේ තව අවුරුදු 25ක් ඉස්සරහට ගිහිල්ලා පස්සහැල බැලුවොත් දැන් හොඳයි කියලා හිතේ. එච්චර දුරට ಗುಣධර්ම පිරිහිලා යනවා. ඒ ಗುಣධර්ම පිරිහෙන්න ප්‍රධානම හේතුව තමා ගමත් පන්සලත් අතර තියෙන බැඳීම ඈත් වුණා. හේතුව ගමේ පන්සලත් අතර බැඳීම් කියලා කියන්නේ අන්න ගමේ පන්සලේ ඉන්න භික්ෂුව ගමේ ඉන්න කට්ටිය යහමාර්ගේ යන්න පාර කියලා දෙනවා කරුණාවෙන්. නරක වැඩක් කරනවා නම් යම්කිසි කෙනෙක් එයාට පන්සලට ගෙන්නලා අසභ්‍ය වචන කියන්නේ එයාට විතරක් තනියෙන් කියලා දෙනවා මේ මෙහෙමයි පරලොව ජීවිතේ සාර්ථක කරගන්නේ. මේ විදියට හැසිරෙන්න එපා. මේ විදියට හැසිරුණොත් මේ වගේ තැන්වල තමයි උප්පැත්තිය ලබන්නේ. ඒ වගේ තැන්වලට ඔබතුමා යන්න ආසද? ඒ වගේ තැන්වලට ඔබතුමිය යන්න ආසද? ඒකටයි කියන්නේ පාපෙන් ආදීනාව කියලා දෙන්න ඕනේ. එතකොට අන්න පාපෙට බය වෙනවා. ඉතින් අද එහෙම සමාජයක් කොහෙද? අපිට කිය තමයි ඉන්න වෙන්නේ. මෙහෙම තිබ්බනම් හොඳයි, මෙහෙම තිබ්බනම් හොඳයි කිය. ඇයි? අන්න අතන වරද්ද ගත්තා. ඒකයි බුදුරජාණන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සරියුත් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ මහා සේනාධිපති. මහා සංඝරත්නයේ සේනාධිපති සරියුත් මහ රහතන් වහන්සේ. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ 28 නමක් ලෝතුරා බුද්ධත්වයට පත් වුණා බුදුරජාණන් වහන්සේලා. කොයි බුදුරජාණන් වහන්සේගේද ශාසනය දීර්ඝ කාලයක් පැවතුනේ? එහෙමත් නැත්නම් කොයි බුදුරජාණන් වහන්සේලාගේ ශාසනයේද අඩුම කාලයක් පැවතුනේ? අඩුම කාලයක් පැවතුනේ කොයි බුදුහාමුදුරුවන්ගේද?
වැඩිම කාලයක් පැවතුනේ කොයි බුදුරජාණන් වහන්සේගේද කියලා සරියුත් මහ රහතන් වහන්සේ අහනවා බුදුහාමුදුරුවන්ගේ. එතකොට බුදුරජාණන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේට අනුදෙන වදාරනවා සාරිපුත්‍ර අඩුම කාලයක් පවතින්නෙත් වැඩිම කාලයක් පවතින්නෙත් මේ හේතු පහ උඩයි. මොකද්ද? පළවෙනි හේතුව. මහණෙනි භික්ෂුවක් ලාභයකට බර වෙන්න එපා. බුද්ධ පුත්‍රයෝ ලාභයට බර වෙන්නේ. දෙවැනි එක තමා කීර්ති නම්බු නාම වලට ගිජු වෙන්න එපා. කීර්ති නම්බු නාම වලට ගිජු වෙන්න එපා. එහෙම යම්කිසි කෙනෙක් ගිජු වුණොත් මගේ නිර්මල ධර්මය අන්තර්ධාන වෙනවා යාගවි. ඇයි? එයා ලාභයට බර වුණා. එයා විවිධාකාර තැන්වලට ගිහිලා ලාභයට බර වුණේ. මට මේ වගේ දේවල් මෙතනින් ලැබෙනවා ඒක නිසා මම මෙයාලගේ මූණ සතුටු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මූණ නෙවෙයි සතුටු කරන්න කිව්වේ. හදවතයි. හදවතයි මේ මනුස්ස ජීවිතේ වටින්නේ. හදවත තමයි සතුටු කරන්න කිව්වේ. හදවත සතුටු වුණොත් මුළු ජීවිත කාලෙම යාගේ සතුටුයි. අන්න ලාභයට බර වෙන්න එපා, කීර්ති නම්බු නාම වලට ගිජු වෙන්න එපා. එහෙම ගිජු වුණොත් මගේ ධර්මයේ තන අන්තර්ධාන වෙනවා. ඒ වගේම තමා සාරිපුත්‍ර උවමනාට වැඩිය ශාසනයේ පැවිදි වෙන්නත් එපා. දැන් භික්ෂුන් වහන්සේලා 10ක් පන්සලේ ඉන්නවා නම් කෝලි කුට්ටු ගෙඩි 8ක් තියෙන ඇවරියක් කරයි යනවා. යම් කිසි කෙනෙක්. නමුත් 10 දෙනෙක් ඉන්නවා. ආංගර 8ක් වමනා තැනට 10ක් ඉන්නවා නම් ඒ විදියට පැවිදි කරගන්නත් එපා. එතන තියෙන්නේ කෙලෙස්. කෙලෙස් වඩන වීරියයි අවුරුදු 45ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දුන්නේ. අද ධර්මයේ අතුරුදහන් වේගෙන මේ යන්නේ. අතුරුදහන් වේගෙන යන සමයේ මෙහෙමනම් මැද කැලල කොහොම තියේද? මේ ආරම්භෙ නෙමේ. එතකොට වාසනාවන්ත පින්වත පින්වතියනි ඒ මැද කැලල අපි මේ වාසනාවන්ත පින්වත පින්වතියත් මේ දේශනා කරන මමත් ඒ මැද කැලේ කොහොමවත් අපිව දකින්න ලැබෙන්නේ නැහැ මැද කැලලට. ඒ මැද කැලේ උපදින සියලුම දෙනා පාපෙට බරයි. සද්ධර්මෙ නැත්තම් මේ මනුස්ස ජීවිතේ වැඩක් නැහැ. සද්ධර්මෙ තිබ්බත් පණක් නැහැ. සද්ධර්මෙ අවබෝධ කරගන්න බැයි නම්. සද්ධර්මෙ සිහි කර කර හිටියට පළක්ද? සද්ධර්මෙ සිහි කර කර ඉඳලා වැඩක් නැහැ. සද්ධර්මෙ ක්‍රියාත්මක කරන්න ඕනේ. සද්ධර්මෙ ක්‍රියාත්මක කෙරුවොත් සෝ ධම්මං රසෝ ජිනාති. මේ ලෝකේ තියෙන ලොකෝම රසය තමා ධර්ම රසය. ඉතින් මේ මන්තර දන්නේ බමුණා සමග මේ මානවක බොහොම සතුටින් කාලේ ගත කර කර ඉන්නවා.
දවසක් මන්තර දන්නේ බමුණා කියනවා තරුණ මානවක අපි යමු එහැ රටට ගිහිල්ලා එන්න. ඒ යන්න තියෙන්නේ විශාල කැලයක් මදි. දැන් මේ තරුණ මානවකත් මන්තර දන්නේ බමුණ සමග බොහෝම සමීපේ ඉන්නවා. මේ මන්තර දන්නේ බමුණත් මේ තරුණ මානවක ගොඩාක් විශ්වාස කරන ඉන්නවා. දෙන්නට දෙන්න කල්යාණ මිත්‍රයෝ වුණා. අන්න දැන් එහා රටට යනවා නිකන් ඇවිදගෙන එන්න. යම් කිසි හේතුවක් නිසා. යනකොට මොකද වුනේ? විශාල කැලයක් මැදින් යනකොට මේ දෙන්න අහු වුණා පල් හොරු 500කට. ඒ දවස්වල පල් හොරු නඩේ හිටියේ ඉන්නේ දෙන්න තුන් දෙනාම නෙමෙයි 500. බලන්න මේ මනුස්ස ලෝකේ මේවා ඇත්තටම යෝනිසෝ මනස කියන්නේ හොඳ සිහිය තියෙන්න ඕනේ. මේ සේරම දේවල් උනේ මනුස්ස ලෝකේ. එතකොට බලන්න එදයි අදයි තියෙන වෙනස. අද කොහෙද ඉන්නේ පල්හොරු? අද මෙහෙම 500 වල් නැහැනේ. අද දෙන්නයි තුන් දෙනයි ඇදලා ගත්තා සාක්කුවේ තියෙන එක එළියට ටෝන් ටීන් ගාව ගත්තා ගියා. බලන්න ලෞකික පැත්ත දියුණුනේ විදිය. එදා හැම නෙවෙයි. එදා හිටියේ හොරු නඩේ 500 ඉන්නේ කට්ටිය. දැන් මේ දෙන්න අහු වුණා හොරු 500කට. දැන් මොකද කරන්නේ? හොඳ කදවසම් පෙනුම තියෙන දෙන්නෙක් මේ දෙන්න. මේ දෙන්න චෙක් කළා බලනකොට මේ දෙන්න අතරේ කිසිම දෙයක් නැහැ ගන්න දෙයක්. වටිනා දේවල් නැහැ. උඹලා කොහෙද යන්නේ? උඹලා කොහේ ඉඳලාද ආවේ? ඔන්න වතකොත අහනවා අර හොරු නඩේ ගුරා තමා මුන් දෙන්න අල්ලගත්තේ. මන්තර දන්නේ බමුණයි ගෝලයයි. එතනින් පස්සේ මේ දෙන්නට සමාවක් දෙන්න බෑ. මේ දෙන්නට සමාවක් දෙන්න බැරිකම නිසා දැන් මොකද කරන්නේ? මේ මන්තර දන්නේ බමුණා ගස් බැන්දා. ගස් බැඳලා මොනවද තරුණ මානවකට කියන්නේ? අපිට මොනවා හරි දෙයක් ගෙනත් දීලා මෙයා නිදහස් කරන ඵලයක්. අපිට මොනවා හරි ඕනේ. එහා පැත්තේ ගම්මානෙට ගිහිල්ලා අපිට මොනවා හරි ගෙනල්ලා දෙන්න ඕනේ. සෑහීමකට පත් වෙන්න පුළුවන් දෙයක්. ඒක නිසා මේ මිනිස්සයා ඕන්නම් අපිට යමක් ගෙනල්ලා දීලා මෙයා නිදහස් කරන ඵලයක්. ඔන්න මන්තර දන්නේ බමුණා ගස් බැන්දා. ගස් බඳලා දැන් මේ තරුණ මානවක කියනවා මේ මන්තර දන්නේ බමුණට ගුරුදේවයන් වහන්සේ මම ඔබ කොහොම හරි බේර ගන්නවා. කිසිම දෙයක් මෙයාලට කියන්න එපා. කිව්වොත් ඒ කාන්තෙම ඔබගේ ජීවිතේ ඉවරයි. දැන් මේ තරුණ මානවක ගොඩාක් පින් කරපු කෙනෙක්. මෙයාට හොඳට යමක් කොමත් තේරෙන නිසානේ මේ කියන්නේ. ඇයි මෙයා දන්නේ මන්තර අර කට්ටියට කියන්න එපා.
කිව්වොත් ඔබ අමාරුවේ වැටෙනවා. ඒක නිසා මං එහා ගමට ගිහිල්ලා මොනවා හරි දෙයක් අරන් එන්නම් මේ කට්ටියට දෙන්න. බලන්න. දැන් මේ විදියට කියලා තරුණ මානවක ඔන්න ගියා. දැන් ඔන්න ගිහිල්ලා විනාඩි පැය ගත වීගෙන යනවා. මේ තරුණ මානවක එන හැඩක් නැහැ. මන්දර දන්නේ බමුණ මොකද කරන්නේ? මේ පල් හොරුත් එක්ක සමීප වුණා. සමීප වෙලා කියනවා අර පල් හොරුන්ද මම හොඳට මන්තර දන්නේ කෙනෙක්. මාව මෙතනින් මේ බැමි ටික ගලවන්නකෝ. ඒ කියන්නේ දැන් මම මේ ගස් බැඳලා තියෙන එක ගලවපල්ලා. ගලවලා මගේ මන්තර මං ඔබලට පෙන්නන්නම්. අර පල් හොරු ටික මොකද කරන්නේ? මේ මන්තර දන්නේ බමුණගේ ගස් බැඳලා හිට තිබ්බේ බැමි ටික සේරම ගැලෙව්වා. ගලවලා හොඳයි එහෙනම් දැන් පෙන්නපන් කිව්වා. අන්න මේ මන්තර දන්නේ බමුණා මන්තර බලෙන් දැන් සියලු දෙනාම ඉදිරිපිට මසුරන් වරුසාවක් වස්සැව්වා. ඕම් බලපල්ලා මම මේ වගේ කෙනෙක් කියලා පෙන්නවා. අර 500 දෙනාම සිනාමුසු මුහුණින් මෙයාට වන්දනා කරලා 500 දෙනාම මසුරම් පොදි 500 දෙනක්ම දැන් ඔන්න පොදි 501 දෙනයි අර නඩේ ගුරත් එක්ක. තේරුම් ගන්න මේ කියන දේ. දැන් 500 දෙනාම පොදි 500යි. තේරම මසුරන් ටික බෙදාගෙන එහෙනම් අර මන්තර දන්නේ බමුණටත් නමස්කාර කළා දැන් යන්න ගියා. දැන් මේ මන්තර දන්නේ බමුණා ඉන්නේ තමන්ගේ ගෝලයා එනකම්. දැන් කරදරයක් නැහැ. දැන් ගෝලයා ආපු ගමන් යන්නයි තියෙන්නේ ගමන. ඕ මගේ හපංකම. මන්තර දන්නේ බමුණ මේ විදියට ගෝලයා යනකම් බලාන ඉන්නවා එයා. අර 500 දෙනා බොහොම සතුටින් යනවා මසුරම් පොදි 500ක් තරම්. අර 500 දෙනා යනකොට තවත් හොරු 500කට හම්බුණා මේ 500 දෙනා. දැන් මොකද කරන්නේ? අර 500 දෙනා කියනවා උඹලට කොහෙන්ද මෙව්වා? එතකොට කියනවා අන්න අහවල් තැන ඉන්නවා මහා බලගතු මන්තර දන්නේ බමුණේ. ආන්ගේ බමුණ තමා මට මේ උදව්ව කරේ අපේ 500 දෙනාටම කියලා කිව්වට පස්සේ අර 500 දෙනාම දුවගෙන එනවා මේ මන්තර දන්නේ බමුණ ගාවට. හොඳට තේරුම් ගන්න මේ කියන දේවල්. මේ 500 දෙනා ඇවිල්ලා මොකද කරන්නේ? දැන් මන්තර දන්නේ බමුණට අන්න කරදර කරනවා. අපිටත් දීපන් අරුන්න දුන්නා වගේ. නැත්තම් උඹ මරනවා. දැන් මේ මන්තර දන්නේ බමුණා දැන් මොකද කරන්නේ? අරුන්න වැඩි දරුණුයි මෙව්. මෙව්මුත් ඇවිල්ලා කියනවා අරුන්න දුන්නා වගේම අපිටත් දීපම් මසුරන් වරුසාවක් වස්සලා.
දැන් කර කියා ගන්න දෙයක් නෑ. බලනවා බමුණා මන්තර බලෙන් නැවතත් මසුරන් වරුසාවක් වස්සන්ඩ බලනකොට අවුරුදු 12කට අය නැල්ලු මසුරන් වරුසාවක්. දර තේරුම් ගන්න මේ කියන දේවල්. අය තියෙන්නේ අවුරුදු 12කට. මේක මේ පල් හොරුන්ඩ කිව්වට විශ්වාස කරන්නේ. දැන් ඔන්න හොඳින් කියනවා. හොඳින් කිව්වට බමුණ කියනවා අය තියෙන්නේ අවුරුදු 12කට පස්සේ. එතකොට මොකද කරන්නේ? කේන්ති වැඩි වුණා. මේ මන්තර දන්නේ බමුණා ගස් දෙකක් ලං කරලා බැන්දා. බැඳලා ගස් දෙක ඈත් කරා. ගස් දෙක ඈත් කරුවෙන් පස්සේ තමුන්ට තේරුම් ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ගස් දෙකක් ලං කරලා මෙයා බැන්දා. බැඳලා ගස් දෙක ඈත් කෙරුවා. දෙකට මැදින් ඉරිලා ගියා. අන්න ශරීරෙ දෙකට මැදින් පැලිලා ගියා. මරණයටපත් වුණා. දැන් මොකද මේ 500 දෙනා කරන්නේ? අන්න යනවා අර මසුරම් පොදි 500 අරන් ගියේ අර හොරුන්ඩ කොහොම හරි එවුන්ගෙව් අපි උදුරගමු කියලා දැන් දුවනවා කැලේ මැදින්. අර මසුරම් පොදි 500 අරන් ගියේ පල් හොරු හොයාගෙන දුවනවා. මේ මොනවත් නැති හොරු. දැන් මේ මිනිසුන්ට මොනවත් නැහැනේ. දැන් ඒව උදුර ගන්න යන්නේ ගහලා. මරලා ගමු කියලා දැන් යනවා. දැන් මොකද කරන්නේ? අර මසුරම් පොදි 500 ගත්තේ හොරු ටික බොහෝම සතුටින් යනවා. කලබලයක් නැතුව හිමීට යනවා සිනාමුසු මුහුණින්. ඇයි ගමට ගිහිල්ලා හොඳට කාලා බීලා දූ දරුවොන්ට මේවා දීලා සන්තෝෂෙන් කාලේ ගත කරන්න පුළුවන් කියලා යනවා. බොහොම සන්තෝෂෙන් යනවා. සමහරක් කට්ටිය හිතනවා අය නම් හොරකම් කරන්නේ නැහැ. අපිට මේවා හොඳටම ඇති. එහෙම හිත යනකොට මේ හොරු ටික දැන් කෑ ගහගෙන එනවා පිටිපස්සේ ඇල්ල බලනකොට. දැන් මොකද වෙන්නේ? දැන් දෙපැත්තෙම මිනිස්සු නැවත මුණ ගැහුණා. නැවත මුණ ගැහිලා ආයේ ඇහිල්ලා බැහිල්ලක් නෑ. දෙගොල්ල අතර පුදුම ගෝහරියක් නෙවෙයි. කඩු කිනිසි වලින් යන ගන්නවා එක එකා මැරි වැටෙනවා. විශාල යුද්ධයක්. මෙහෙන් 500යි අහරෙන් 500යි පොදි එක එකාගේ එක තැන්වල පොදි ටික වැටෙනවා මසුරම් පොදි. විශාල ගොහරියක් මෙතන. ඒ පැත්තෙන් 500යි මේ පැත්තෙන් 500යි. මේ විදියට පැය ගානක් දෙගොල්ලේ අතරේ විශාල ගොහරියක් ගිහිල්ලා අන්තිමේටම එක පැත්තකින් 499ක් මැරුණා. මෙහා පැත්තෙන් 499ක් මැරුණා. නඩේ හොරු දෙන්න විතරක් ඉතුරු වුණා. නඩේ ගුරා ඉන්නවනේ. ගුරාලා දෙන්න විතරයි ඉතුරුනේ. ගුරාලා දෙන්න බලාන හිටියා. අරුන් තමා රණ්ඩුනේ. දැන් මේ දෙන්න මූණෙන් මූණ දැන් ඔන්න මුණ ගැහුණා. මේ දෙන්න මූණෙන් මුණ ගැහිලා මේ දෙන්න මෙහෙම කියනවා. උඹටයි මටයි මොන ගොහරිද? මේ තියෙන දේ එක සමාන විදිහට බෙදාගමු. එහෙමනම් අර 500 දෙනාගෙම මසුරම් පොදි 500 250 බෙදාගත්තා. දැන් ඔක්කොම එක උරේකට ගත්තා. උර දෙකකට ගත්තා. 250 උර දෙක. දැන් ඔන්න විශාල යුද්ධය ඉවරයි. බලන තන මලකඳන් මසුරම් පොදි දෙක දැන් මේ දෙන්න සිනහමුසු මුහුණින් කර තියාගෙන යනවා. මේ දෙන්න දැන් ගජ මිතුරු වුණා. මේ දෙන්න බටයි මටයි මොන ගොහරිද? අපි දෙන්න බෙදාගමු. එයත් කැමති වුණා මාත් කැමති වුණා.
ඔන්න දැන් පොඩි දෙකත් කර තියාගෙන මේ දෙන්න යනවා. යන ගමන් මිනිස් ගම්මාන කිට්ටු වුණා. එක යාළුවෙක් මෙහෙම කියනවා. අඩියක් තියලවත් අඩියක් ගන්න බෑ ගොඩාක් කුසගිනි නේද ආයුබෝවන් කියන. අනිත් එක්කෙනාට. අනිත් එක්කෙනත් කියනවා මාත් කියන්න තමයි හිටියේ ආයුබෝවන්. ඉවසන්න බෑ කුසගින්න. ඒක නිසා දැන් ගජ මිතුරෝ වුණා. කල්යාණ මිත්‍රයෝ වුණා. මෙයාට මෙයා විශ්වාසයි අරයට මෙයා විශ්වාසයි. මේ ටික වෙලාව ඇතුළත ගොඩාක් තම තමන්ගේ පුජ්‍යලික දේවල් කියාගෙන ගජ මිතුරෝ වුණා. දැන් ඔන්න දැන් එක්කෙනෙක් කියනවා ඔබ මිනිස් ගම්මායට ගිහිල්ලා මොනවා හරි කන්න මොනවත් අපි අරන් එන්න. මම මේ ගල් ගුහාව ගාව ඉන්නම්. එතන පොඩි ගල් ගුහාවක් තිබ්බා. ඒ ගල් ගුහාව ගාව මං ඉන්නම්. මිනිස් ගම්මානට යන්න අය වැඩි දුරක් නැහැ. පේන නෙත්මානේ තමයි මිනිස් ගම්මානේ තියෙන්නේ. ඔබ මටත් එක්ක කෑම එකක් අරන් එන්න කියලා දැන් මෙයාට කියනවා. අය මොනවද අතේ සල්ලි නැහැ කියලා බෑ. දැන් ඔන්න මේ මිත්‍රයා කියපු දේ හොඳින් ඇහුවා. එහෙනම් ඔබ මේ ගල් ගුහාව ගාව ඉන්න. මම කෑම එකක් ඔබටත් අරන් මමත් කාලා එන්නම් කියලා ගියා දෙන්නට ගොඩාක් කුසගිනි නිසා. ඔන්න එක මිනිහෙක් ගියා මිනිස් ගම්මාට කෑම දෙකක් ගත්තා. එක කෑම එකක් දැන් මෙයා කනවා. මෙයා කන ගමන් මෙහෙම හිතනවා. අරූගේ කෑම එකට දාන්න ඕන වහ ටිකක්. ඌ කෑම එක කාලා ඉවරුනේ ගමන් ඌගේ පොදියත් මම ගන්න පුළුවන්. මට බොහොම සතුටින් කාලේ ගත කරන්න පුළුවන්. තිබ්බට වැඩිය මට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. පොදි දෙකම එතකොට මගේ. ඔන්න බත් කන ගමන් අරයා එහෙම හිතනකොට එයාගේ කෑම එකට දැම්මා වස. එයා කාලා ඉවරුනේ ගමන් මැරෙනවා. එතකොට එයාගේ පොදියත් මගේ අතේ. එයා එහෙම හිතනකොට ගල් ගුහාවේ ඉන්න එක්කෙනා මොනවද හිතන්නේ? එයා කාලා දැන් කෑම එකත් උස්සන එයි. මංගල් ගුහාව ගව ඉඳලා දෙන්නම් කඩු පාරක් ආපු ගමන් බෙල්ල වෙන කොහෙවත් තිබින්න කඳ වෙන කොහෙවත් තියෙන්නේ. එතකොට ඌගේ පාසලෙත් මට අරන් ගිය හැකි. ගේන කෑම එකත් කාලා තන්තෝසෙන් මම යනවා මේ මලු දෙකම අරන් ගමට. බලන්න දෙන්න හිතන විදිහ. අරයා කන ගමන් හිතනවා කෑම එකට වහ දානවා. ඌ කාලා ටික වෙලාවක් යනකොට මැරෙනවා. එයා එහෙම හිතනකොට ගල් ගුහාවේ ඉන්න එක්කෙනා හිතනවා කෑම කාලා මගේ කෑම එකක් දැන් අරන් එයි. කෑම එක ගෙනල්ලා දික්කොන්ට දෙන්නම් හැංගිලා ඉඳලා කඩුපාරක් බෙල්ල වෙන් වෙලා යන්න. එතනින් පස්සේ උඹගේ පාසලෙත් මට අරයි යනවා උඹ ගේන කෑම එක කාලා. ඔන්න දෙන්නගේ සිතුවිලි දෙක. දැන් ඔන්න ආරයා කෑම එකත් කාලා මෙයාගේ කෑම එකත් අරන් එනවා. ගෙනල්ලා ගල් ගුහාවේ ඉන්න මිත්‍රයාට දික් කරනකොටම දුන්නා සියුම් කඩුපාරක් බෙල්ල දිහාන් ගියා. බෙල්ල වෙන් වෙලාම ගියා. දැන් මොකද කරන්නේ? අර මිනිස්සයා ගෙන ආපු කෑම එක කනවා දැන්.
කෑම එක කාලා අන්තිම වතුර ටික බොනකොට සෙමක් දාගෙනම එයා මැටුණා. එතනම මැරුණා ඌ. පොඩි දෙකට අයිතිකාරයෙක් නැහැ. දැන් මොකද කරන්නේ? අන්න තරුණ මානවක එනවා. ඒ එනකොට තම අන්තර දන්නේ බමුණට වෙලා තියෙන දේ බලා ගන්න පුළුවන් දැන්. අයියෝ ගුරුදේවයන් වහන්සේ. මම කියලා නේද ගියේ. මම කියපු දේ ඉෂ්ට කරා නම් අද මෙහෙම වෙන්නේ නැහැ. ඇයි මං අර හොරුන්ගෙන් බේරන්නනේ මං එහා රටට ගිහිල්ලා මේ හොරකම් කරලා බඩු ගේන්නේ. ඇයි ඔබ බේරගෙන යන්නේ? බලන්න මම එපා කිව්වේ දේ කෙරුවා. බලන්න ඒකේ විපාකේ. මන්දර දන්නේ බමුණා මිය පරලොව ගියලා එතන අවසන් කටයුතු ටික කරලා දැන් මේ තරුණ මානවකයා යනවා මිනිස් ගම්මාට යන්න. යනකොට විශාල පිරිසක් දෙපැත්තේ කා කොටාගෙන කඩු වලින්ද කිනිසි වලින්ද බලන තැන මලමිනි. බලන්න අර මන්තර දන්නේ බමුණ වැඩ අර මන්තරේ නිසානේ මේ ඔක්කොම වුනේ. අර තරුණ මානවක කිව්වනේ මම එනකම් මොනවත්ම කරන්න එපා දන්නේ කිසිම දෙයක් පෙන්වන්න එපා මුණ්ඩ කියලා. ඒ දන්නේ මන්තරේ පෙන්වුවට පස්සේනේ මේ වගේ දෙයක් වුනේ. අය 12 අවුරුද්දකට වැහි නෑ කිව්වට පස්සේ පිළිගත්තේ නෑ. ඒ තිබ්බේ තරහ නිසානේ. මන්තර දන්නේ බමුණ ගස් දෙකක් ලං කරලා බැන්දා. ගස් දෙක ඈත් වෙනකොට මෙයා දෙකට මැදින් ඉරිලා මැරලා ගියා. බලන්න උනේ වින්නැහිය. දැන් තරුණ මානවක යනවා මේ මිනි උඩින්. ඔන්න ටික දුරක් ගියේ නෑ. විශාල මසුරම් පොදි දෙකක් ළඟ තවත් දෙන්නෙක් මැල්ලා ඉන්නවා. අර හොරු දෙන්නගෙම පොදි දෙක ලැබුණේ කාටද? අන්න මේ තරුණ මානවකට. මේ පොදි දෙකම අරන් ගිහිල්ලා තරුණ මානවක මොකද කරේ? දුගේ දුප්පත් අන්ත අසරණ මිනිසුන්ට මේවා ඔක්කොම දීලා මෙයත් බොහෝම හොඳට පින් කරලා මැරිලා ගිහිල්ලා චාතුර්මා රාජකීය ඉපදුනා කියලා බණ පොතේ තියෙන්නේ. ඒ තරුණ මානවක තමා මගේ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ. සංසාරේ ඇවිදින ගමන් 550 ජාතක බණ පොතේ තියෙන්නේ. බලන්න උන්වහන්සේගේ ජීවිත කතාව. බලන්න උන්වහන්සේ සංසාරේ කිසිම තැනක වැරදුනාද උන්වහන්සේට? නෑනේ. කොහේ ගියත් එයා ලොක්ෙක් වුණා. එයා එපා කියනවන යම් කිසි දෙයක් ඒක එපාම තමයි. මොන තරම් නුවණක් තිබ්බද උන්වහන්සේට? හිතන්න ගැඹුරින් කල්පනා කරන්න. එතනින් පස්සේ ගිහිල්ලා තවුසිතා දිව්‍ය ලෝකෙ ඉපදුනා. මේ තරුණ මානවක දිව්‍ය ලෝකේ තියෙන සැප කිව්වොත් මේ මනුස්ස ලෝකෙත් දිව්‍ය ලෝකෙත් අතර විශාල වෙනසක් තියෙනවා. දිව්‍ය ලෝකේ නෑ උප්පැත්ති. දිව්‍ය ලෝකේ හට ගන්නවා. ගොඩාක් පින් කරලා ගොඩාක් පින් කරපු මිනිස්සු මරණයෙන් පස්සේ ගිහලා දිව්‍ය ලෝකේ හට ගන්නවා. අම්මා කෙනෙක් හොඳට පින් කරලා ගිහිල්ලා දිව්‍යාංගනාවක් වෙනවා අම්මා. තාත්තා කෙනෙක් හොඳට පින් කරලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදුණු දිව්‍ය පුත්‍රෙක් වෙනවා. හට ගන්නවා. දවසක් දිව්‍ය පුත්‍රෙකුත් දිව්‍යාංගනාවකුත් පරසතු මල් කඩනවා.
ඒ දිව්‍ය ලෝකේ තියෙන මල් වල නම තමයි පරසතු මල්. ඒ දිව්‍ය ලෝකේ යම් කෙනෙක් චුත වෙනවා නම් අමුතුම දුර්ගන්ධයක් එනවලු. මේ වගේ විලාප දෙන්නේ නැහැ එහෙ. ඇයි මන් දාලා යන්නේ කී. එහෙ කිසිම අඩුවක් නැහැ. සිතන පතන සියලුම දේවල් ලැබෙනවා. ඇයි ඒ සංසාරේ පින් කරපු නිසා. දවසක් දිව්‍ය පුත්‍රයෙකුත් දිව්‍යාංගනාවකුත් මල් කඩ ඉන්නකොට දිව්‍යාංගනාවට එනවා අමුතු දුර්ගන්ධයක්. ඒ කියන්නේ මේ දිව්‍ය පුත්‍රයා දැන් චුත වෙන්න ළඟයි. චුත වෙනවා කියන්නේ මැරෙනවා කියන එක. දිව්‍යාංගනාව දිව්‍ය පුත්‍රයාට කියනවා ස්වාමීනි ඔබ චුත වෙන්න ළඟයි. හොඳට පින් කළ නැවතත් එන්න කිව්වා. පින් කරන්නේ කොහෙ ගිහිල්ලාද? මනුස්ස ලෝකෙටයි මේ එන්නේ. නැවත එන්නේ මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකේ තමා උතුම් ලෝකේ. මේ මනුස්ස ලෝකේ තමා සෑම දෙයක්ම කරන්න පුළුවන්. ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්නෙත් මනුස්ස ලෝකේ. තිරිසන් ආත්මයන් ලබන්න පුළුවන් වෙන්නෙත් මනුස්ස ලෝකේ. පෙරේත ආත්මයන් ලබන්න පුළුවන් වෙන්නෙත් මනුස්ස ලෝකේ. දිව්‍ය පුත්‍රයෙක් වෙලා දිව්‍ය ලෝකවල වලට යන්න පුළුවන් වෙන්නෙත් මනුස්ස ලෝකේ. නැවත මනුස්සෙක් වෙන්නත් මනුස්ස ලෝකෙටමයි එන්න ඕනේ. එහෙමනම් මේ දිව්‍යාංගනාව මේ දිව්‍ය පුත්‍රයාට කියනවා ස්වාමීනි දැන් චුත වෙන්න ළඟයි. ඒ කියන්නේ අමුතු දුර්ගන්ධයක් ආවා. ස්වාමීනි හොඳට පින් කළ නැවතත් එන්න කිව්වා. අන්න ටික වෙලාවක් ගියේ නෑ මේ දිව්‍ය පුත්‍රයා අතුරුදහන් වුණා. අතුරුදහන් වෙලා ඔන්න මනුස්ස ලෝකේ බොහෝම පින්වන්ත අම්මා කෙනෙකුගේ කුසක ගැබ් ගත්තා. මේ දිව්‍ය ලෝකවල වල ඉඳලා එන කිසිම කෙනෙක් ගමේම දුප්පත් අම්මයි කුසේම උප්පැත්තිය ලබන්නේ. ගමේම දුප්පත් අම්මගේ මව් කුසේ උප්පැත්තිය ලබන්නේ 136ක් තියෙන අපායවල වලට ගිහිල්ලා යන කට්ටිය. 136ක් තියෙන සාමාන්‍ය අපායවල තියෙනවා. අවුරුදු ගණන් දුක් විඳ ඉඳලා සංසාරයේ කරපු පින් තියනවා නම් මනුෂ්‍යාත්මයක් ලබනවා. ඒ ලැබුවත් හැම දෙයක්ම මන්දගාමි. හැම දෙයක්ම මන්දගාමි. මන්දගාමි කියව තමන්ට තේරෙනවනේ. කිසි දෙයක් හිතන්න බුද්ධිය නැහැ. කිලුටු ඇඳුම් ඇඳගෙන කකුල් දෙක හොදපු දවසක් නැහැ. ඔළුව හොදපු දවසක් නැහැ. ආන් අර හිටපු තැනටම යන්න තමයි නැවතත් මනුස්සාත්මය ලැබුවේ. මේ ඉරහඳ යටේ මනුස්සාත්මයක් ලබලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් කිසි කෙනෙකුගේ හිත සතුටු කරන්න පුළුවන්කමක් තියෙනවා නම් තවත් කෙනෙකුගේ එයා තමා මේ ඉරහඳ යටේ ඉන්නේ වාසනාවන්ත මනුස්සයා. එයා මහ පොළොවට බරක් නැහැ. ඔන්න මේ දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා චුත වුණා. නැවත මනුස්ස ආත්මයක් ලැබුවා. කිසිම අඩුවක් නැති අම්මා කෙනෙකුගේ කුසක. ඔන්න දස මාසයක් කුසේ තියාගෙන ඉඳලා ඇඟේ තියෙන ලේ ටික කිරි කරලා පෙව්වේ රත්තරන් අම්මා ලෝකෙට මේ දරුවා බිහි කරලා දවස් සති මාස අවුරුදු ගත වුණා. මෙයා විවාහ වුණා. ඒකට තේරුම් ගන්න පුළුවන් නේද? දවස් සති මාස අවුරුදු කියනකොට එහෙම විවාහ වෙලා දරුවන්ගේ දරුවෝ දැක්කා. දරුවන්ගේ දරුවෝ කියන්නේ මුණුබුරෝ. හොඳට පින් කරා ඉරිසියාව වෛරය ක්‍රෝධ මේ හදවත්වල නැහැ. ඇයි හොඳ අම්මා කෙනෙකුගේ කුසක ගැබ් ගත්තේ.
පානාති පාතා අදින්නා දානා කාමේසු මිච්ඡා මුසාවාදා සුරාමේරේ කියන පන්සිල් පද පහ හොඳට තේරුම් ගත්තේ අම්මා කෙනෙකුගේ කුසක යම්කිසි දරුවෙක් ගැබ් ගත්තොත් සෙමත් නෑ වාතෙත් නෑ සෙම පිත වාතය කියන ලෙඩවල් අඩුයි හැදෙනවා හේතුව අම්මගේ හිත පිරිසුදුයි. අම්මගේ චේතනාව පිරිසුදුකම නිසා ලෝකෙට බිහිවෙන දරුවත් දිව්‍ය පුත්‍රෙක් වගේ වෙනවා. කිසිම අඩුවක් නැහැ. අංග සම්පූර්ණයි. ඇයි? අම්මගේ හිත අංග සම්පූර්ණ වුණා. දැන් දරුවෝන්ගේ දරුවෝ මුණුබුරෝ දැක්කා. මුණුබුරෝ දැකලා අවුරුදු 100ක් ජීවත් වෙලා ගිහිල්ලා හොඳට පින් කරලා ගිහිල්ලා මෙයා ඔන්න මනුස්ස ලෝකෙන් මැරිලා ගියා. මැරිලා ගියේ කොහෙටද? ආන් අර හිටපු දිව්‍ය ලෝකෙටම නැවත ගියා. ඒ අනකොටත් අරයා තවම මල් කඩනවා. තේරුම් ගන්න දිව්‍ය ලෝකෙත් මනුස්ස ලෝකෙත් තියෙන සැපවල ආදිනාව. චාතුර්මා රාජකීය කියලා කියන්නේ මනුස්ස ලෝකේ අවුරුදු 120ක් එහෙට එක දවසයි. චාතුර්මහා රාජකීය. දෙක තාවතින්සේ. මනුස්ස ලෝකේ අවුරුදු 150ක් එහෙට එක දවසයි. ඊළඟ යාමේ මනුස්ස ලෝකේ අවුරුදු 600ක් එහෙට එක දවසයි. ඊළඟ තුසිත භවන මනුස්ස ලෝකේ අවුරුදු 1000ක් තුසිත භවනට එක දවසයි. එහෙමනම් මගේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න කලින් හිටියේ තුසිත භවනේ. එහෙමත් නැත්නම් තවුසිතා දිව්‍ය ලෝකේ. එහෙමනම් මේ බුද්ධ වර්ෂ 5000ම තවුසිතා දිව්‍ය ලෝකෙට දවස් 5යි. මේවා තේරුම් ගන්න මිනිසුන්ට අමාරු හේතුව ආයුෂ අඩු හින්දා. ආයුෂ අඩු වෙනකොට ගැඹුරු දේවල් තේරුම් ගන්න ශක්තිය නැහැ. ඇයි සේරම කන්නේ වස විසනේ. වස විස කනකොට මනුස්ස රූපේ පමණයි. මහා උපමා සහිත දේවල් තේරෙන්නේ නැහැ. ඒක කාලෙ සමගම වෙන දෙයක්. හැබැයි වාසනාවන්ත පිරිස තවම ඉන්නවා මහා ගැඹුරු උපමා සහිත දේවල් තේරුම් ගන්න පුළුවන්. අර දිව්‍යාංගනාව මල් කඩ කඩ ඉන්නවා මනුස්ස ලෝකේ හොඳට පින් කළා දරුවුන්ගේ දරුව බැලුවා කියන්නේ මුණුබුරෝ දැක්කා. අවුරුදු 100ක් ජීවත් වෙලා මේ පින්වන්ත මිනිසයා මැල්ලා ගියා. මරණයෙන් පස්සේ ගිහිල්ලා නැවතත් ඔන්න චාතුර්මා රාජකීය දිව්‍ය ලෝකේ හටගත්තා. ඒ හට ගන්නකොට තවම දේවිය මල් කඩනවා. ඒ කියන්නේ එක දවසක්වත් සම්පූර්ණ වෙලා නැහැ තව. ඒක තේරුම් ගන්න පුළුවන් මනුස්ස ලෝකෙත් දිව්‍ය ලෝකෙත් තියෙන ආයුෂ. දැන් ඔතෙන්දනේ මගේ බුදුරජාණන් වහන්සේට හිටියනේ මල්ලි කෙනෙක්. මහමායා දේවිය සිද්ධාර්ථ කුමාරයා ලෝකෙට බිහි කරාට පස්සේ දින 7යි මහමායා දේවිය මනුස්ස ලෝකේ ජීවත් වුණේ. මහමායා දේවිය කලුරිය කරා. කලුරිය කරා කියලා කියන්නේ මරුණා කියන වචනෙට වැඩිය උතුම් වචනයක්. කලුරිය කෙරුවා කියන එකටත් වැඩිය වටිනවා අපවත් වුණා කියන එක. මේවා හොඳට තේරුම් ගන්න. මේවා අද තේරුම් ගන්න අද මේ කියන දේවල් තේරුම් ගන්න බැයි නම් අය කවදද මේවා තේරුම් ගන්නේ? අපවත් වුණා කියන එක වචනෙන් නෙවෙයි කියන්න ඕනේ. එහෙමනම් සිල්වතෙක් වෙලා ඉන්න ඕනේ. අන්න අපවත් වුණා. සිල්වතෙක් නැත්තම් මැරුණා.
මහාමායා දේවිය දවස් 7යි හිටියේ සිද්ධාර්ථ කුමාරයා ලෝකෙට බිහි කරලා ප්‍රධානම හේතුව තමා අවුරුදු 9 කියලා ප්‍රාර්ථනා කරා බුදු කෙනෙක් කුසට ගන්නවා. මහාමායා දේවිය අවුරුදු 9 කියලා ප්‍රාර්ථනා කෙරුවා බුදු කෙනෙක් කුසට ගන්න. දින 7න් කලුරිය කෙරුවේ නැවත ඒ කුස ඇතුළට එන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. අයිතිය තිබ්බේ සිද්ධාර්ථ කුමාරයාට පමණයි. ඒක නිසා තමා මහාමායා දේවිය දින 7න් කලුරිය කරේ. අක්කා කලුරිය කරනකොට නංගිට නිකම්ම කිරි එරුණා. නංගි තමා මහා ප්‍රජාපති. මහාමායා දේවිගේ නංගි. මහා ප්‍රජාපති. ගෝතමී කියලා නම හැදුනේ ගෞතම හදපු නිසා. මහා ප්‍රජාපති ගෝතමී වුණා. අක්කා කලුරිය කරනකොට නංගිගේ කිරි එරුණා. හිතන්න මේ දෙකේ වෙනස. එතනින් පස්සේ සුද්ධෝදන රජතුමා මහාමායා දේවිය කලුරිය කෙරුවට පස්සේ මහා ප්‍රජාපති ගෝතමී විවාහ කරගත්තා. සතිස් ලස්ස වට 3 කෙල 50 දුනක් තියෙනවා දඹදිව. මේ විශාල දඹදිවේ 7,700ක රජ කෙනෙක් සුද්ධෝදන රජතුමා කියලා කියන්නේ ශක්විති රාජ්‍යයක් තියෙනවා. එක කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා බුදු කෙනෙකුගේ පියෙක් වෙනවා මං කියලා. එක කල්ප ලක්ෂයක්. මනුස්ස ලෝකයේ තියෙන ලොකුම සැප තමා ශක්විති සැප. ඊට වැඩිය සැපක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්වයට පත් වුණාන් පස්සේ ශක්විති සැපටත් වැඩිය වටිනවා සෝවාන් මාර්ගයේ කියලා පෙන්වුවා. ඇයි ශක්විති සැප කෙරුවත් වැරදි වැඩක් කෙරුවොත් අපාගත වෙනවා. සෝවාන් මාර්ගයට පත් වෙන තැනැත්තා අපාගත වෙන්නේ නැහැ. අපායේ යතුර එයාගේ අතේ. ඒකයි වටින්නේ. ශක්විති රාජ්‍යයක් තියෙන මහා ප්‍රජාපති ගෝතමිය සරණ පාවා ගත්තා. සරණ පාවා ගත්තට පස්සේ දවස් සති මාස අවුරුදු ගත වෙනකොට මහා ප්‍රජාපති ගෝතමියට ආවා දරු ගැබක්. ඒ දරු ගැබේ හිටියේ කවුද? නැවතත් ලෝකෙට බිහි කෙරුවා ලස්සන පුතෙක්. ඒ පුතා තමා නමක් තිබ්බා බමුණෝ රජ මාලිගාවට ගෙනල්ලා නන්ද කියලා නම තිබ්බා. නන්ද කුමාරයා. බුදුරජාණන් වහන්සේගේ මල්ලි. දවස් සති මාස අවුරුදු ගත වෙනවා හොඳට ගුරු ශිල්ප ඉගෙන ගත්තා නන්ද කුමාරයා. කඩවසම් පෙනුමක් තියෙනවා බලන්න ලස්සනයි නන්ද කුමාරයා දිහා. මොනවෙන් අඩුද? නන්ද කුමාරයාගේ තිබ්බා ප්‍රේම සම්බන්ධතාවය. කාගෙත් එක්කද? ජනපද කල්යාණී කියලා නුවරක් තිබී තියෙනවා. ඒ ජනපද කල්යාණී නුවර සිටියා නුවරම නම තිබ්බා ජනපද කල්යාණී කියලා. ප්‍රේම සම්බන්ධයක් තිබ්බා නන්ද කුමාරයා සමග. පුදුම ලස්සනක් නෙවෙයිලු ජනපද කල්යාණී. දිව්‍යාංගනාවක් වගේ ලස්සනයි. මේ ජනපද කල්යාණිගේ ප්‍රේම සම්බන්ධතාවය දවසින් දවස උග්‍ර වෙනවා.
සාන්තිනායක ලෞතුරා බුදු පියාණන් වහන්සේ මහා කරුණා මහා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනකොට තමන්ගේ මල්ලි තමා දැක්කේ නන්ද කුමාරයා. හෙට සරණ පාව ගන්නවා ජනපද කල්යාණි. මං වගේ කෙනෙක් ජීවමාන වැඩ සිටිද්දී සංසාර ගමන නැමති මේ දැලට ඒකාන්තයෙන්ම නන්ද කුමාරයා වැටෙනවා. සංසාර ගමනින් නිදහස් කරන්න නන්ද කුමාරයාට පින තියෙනවද කියලා උන්වහන්සේගේ දෙතස්පෑ ඥාණයෙන් බලනවා. මේ සංසාර ගමන මේක දැලක් ඇතුළේ අපි මේ ඉන්නේ. නන්ද කුමාරයාත් මේ දැලට වැටෙන්න යන්නේ. ඒක නිසා නන්ද කුමාරයාට පින තියනවාද කියලා බලනකොට පින තියෙනවා යමක් අවබෝධ කරගන්න පුළුවන් එයාට. ඒක නිසා ජනපද කල්යාණී සමග තියෙන ප්‍රේම සම්බන්ධය මහා ඉහළින් ගියේ පුදුමයි. නිතරම නන්ද කුමාරයා ජනපද කල්යාණි ගැනමයි හිතන්නේ. ඒක නිසා නන්ද කුමාරයා වැඩ සිටින මාලිගාවට ගියා සාන්තිනායක බුදු පියාණන් වහන්සේ. ඒ මාලිගාව තියෙන්නේ ජනපද කල්යාණී ඉන්න මාලිගාව ළඟමයි. පොඩි දුරක් තියෙනවා. ඒ කිට්ටුව තමයි තියෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයා සිටින මාලිගාවට ගියා. ගිය ගමන් නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේ දකිනකොට දෝත් මුදුන් දීලා දන නමස්කාර කරා. එක අතකින් තමන්ගේ සහෝදරයා අනිත් අතින් තුන් ලෝක ධාතුවම සනසන සාන්තිනායක බුදු පියාණන් වහන්සේ. එතකොට ඔන්න නන්ද කුමාරයාගේ සැප දුක් අහනවා. නන්ද කුමාරයා කියනවා සාන්තිනායක බුදු පියාණන් වහන්සේ මගේ හෙට තමා මගේ ඔටුනු පරඳන මංගල්‍යය තියෙන්නේ. ජනපද කල්යාණී සමග ඔටුනු පරඳන දවස හෙට. හෙට අපි දෙන්න විවාහ වෙනවා. ජනපද කල්යාණි ස්වාමීනි මේ රාජධානියවත් නෑ ඒ වගේ ලස්සන කෙනෙක්. මං එයාට ගොඩාක් ආදරේ. එයා කොච්චර ලස්සනද කියනවා නම් ස්වාමීනි එයාගේ ඇස් දෙක මැණික් ගල් දෙකක් වගේ ලස්සනයි. එයා වගේ කෙනෙක් ස්වාමීනි මං කිසිම තැනක දැකලා නැහැ. එයා බොහොම ලස්සනයි. එයාට මං ගොඩාක් ආදරේ. බුදුරජාණන් වහන්සේ ඉදිරි පිට ජනපද කල්යාණී වර්ණනා කරනවා දැන්. ඔන්න දැන් වර්ණනා කරලා ඉවරයි. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය දුන්න නන්ද කුමාරයාගේ අතට. පාත්‍රය දීලා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ වැඩ සිටින විහාරයට උන්වහන්සේ වඩිනවා. නන්ද කුමාරයාත් පිටිපස්සේ පාත්‍රයේ තරම් බුදුන්ගේ පිටිපස්සේ එනවා. පාත්‍රයේ ගන්න කියන්න බෑනේ. ඒ පාත්‍රය දුන්නේ නන්ද කුමාරයාට. බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ පාත්‍රයේ තරම් දැන් එනවා. ඒ එන්න තියෙන ජනපද කල්යාණිගේ මාලිගාව ගවි. උඩුමහන් තලයේ ඉඳලා කතා කරනවා නන්ද කියනවා ජනපද කල්යාණි. නමුත් කර කියා ගන්න දෙයක් නෑ. මුකුත් කතා බතා බෑ දැන්. ඇයි? සාන්තිනායක බුදු පියාණන් වහන්සේට ගරු කරන්න ඕනේ.
ඔන්න උන්වහන්සේ වැඩ සිටියේ විහාරයට නන්ද කුමාරයා එක්ක ගියා. එක්ක ගිහිල්ලා නන්ද කුමාරයාට බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. නන්ද, ඔබ දිව්‍ය ලෝකවල ගැන අහලා තියෙනවද? ඔව් ස්වාමීනි, මං දිව්‍ය ලෝකවල ගැන අහලා තියෙනවා. ඒක නිසා දිව්‍ය ලෝකෙට යන්න කියලා ඇහුවා. නන්ද කුමාරයා කියනවා මං ගොඩාක් ආසයි ස්වාමීනි යන් කියනවා. අන්න ගියේ ඉස්සරෝම ගොවි මහත්තෙක් හේනක් ගිනි තිබ්බේ කණුමදු තියෙනවා. දැන් හේනක් ගිනි තිබ්බන් වගා කරන්න හේනක් ගිනි තියෙනවනේ. ඒ වගා කරන වෙලාවේ කණුමදු තියෙනවා. ඒ කණුමදු ඉඳලා තියෙනවා රිලව් වගේ. වඳුරු. ආන්ගේ රිලව් වඳුරු ඉන්නේ මැදින් තමයි දැන් මේ දෙන්න හේනක් ගිනි තිබ්බේ. හේනක් මැදින් දැන් ඔන්න යනවා බුදුහාමුදුරුවෝ මවල පෙන්වනවා මේ හැම දෙයක්ම නන්ද කුමාරයාට. මවල එක පාට උන්වහන්සේ නන්ද කුමාරයා එක්ක ගියා දිව්‍ය ලෝකෙට. චාතුර්මා රාජකීය තාවසින්තේ යාමයේ තුසිත පරිනිර්මිත කියන වසවර්ති කියන දිව්‍ය ලෝකවල වලට නන්ද කුමාරයා එක්ක ගිහිල්ලා එහෙ ඉන්නේ දිව්‍යාංගනාව පෙන්නුවා. නන්ද කුමාරයා ඇස් පිල්ලන් නොගහ බලා ඉන්නවා දිව්‍යාංගනාව දිහා. පුදුම ලස්සනක් නෙවෙයි. දිව්‍ය ලෝකවල හැම දිව්‍යාංගනාව පෙන්නවා. පෙන්නලා ඉවර වෙනවා සමගම මේ දෙන්නම නැවත මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා නන්ද කුමාරයන් අහනවා මෙහෙම. නන්ද, දිව්‍ය ලෝකෙ බැලුවද? ඔව් ස්වාමීනි. පුදුම ලස්සනක් නෙවෙයි ස්වාමීනි දිව්‍ය ලෝකේ. අනේ ස්වාමීනි, එහෙ දිව්‍ය පුත්‍ර දිව්‍යාංගනාව බලනකොට ස්වාමීනි එන්න හිතෙන්නේ පුදුම ආසාවක් නෙවෙයි ස්වාමීනි මට තියෙන්නේ කියනවා. එතකොට කියනවා නන්ද කුමාරයාට නැවත බුදුරජාණන් වහන්සේ නන්ද දිව්‍ය ලෝකවල දිව්‍යාංගනාවද ලස්සන ජනපද කල්යාණිද ලස්සන කියලා අහනවා. එතකොට නන්ද කුමාරයා කියනවා ස්වාමීනි දිව්‍ය ලෝකවල වල දිව්‍යාංගනාවොත් ජනපද කල්යාණිත් එකට සංසන්දනය කළ බැලුවොත් ජනපද කල්යාණි හරියට කියනවා නම් අර හේනක් මැදින් යනකොට අර කණුමඳුවට හිටියා නේද වඳුරෝ වැඳිරියෝ වගේ. ආන් ඒ වගේ තමා ජනපද කල්යාණි දිව්‍යාංගනාවොත් එකට සංසන්දනය කළ බැලුවොත් ස්වාමීනි. එතකොට නැවත බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාට කියනවා නන්ද එහෙමනම් දිව්‍ය ලෝකේ උපදින්න ආසද කියලා අහනවා. දිව්‍ය ලෝකේ ඉපදුනා නම් මේ ඔක්කොම ප්‍රශ්න ඉවරනේ. ඔව් ස්වාමීනි මම දිව්‍ය ලෝකේ උපදින්න හරි ආසයි කියනවා. එහෙමනම් නන්ද මගේ ශාසනයේ මහාන වෙන්න ඕනේ අදම කියනවා. හොඳයි ස්වාමීනි මං අදම ශාසනයේ පැවිදි වෙනවා කිව්වා. තේරුම් ගන්න. එතනින් පස්සේ නන්ද කුමාරයාත් එදාම ශාසනයේ පැවිදි වුණා. විජ විජහාට භාවනා කරා නන්ද කුමාරයා. භාවනා කිරීමෙන් සියලු කෙලෙස් ප්‍රහීන කළා. අරිහත් මාර්ගයටපත් වුණා නන්ද කුමාරයා. අය දිව්‍ය ලෝකෙම ඉපදෙන්නේ රහත් වුණාන් පස්සේ. එහෙමනම් සියලුම කෙලෙස් ප්‍රහීන කළා නන්ද කුමාරයා මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ආය ජනපද කල්යාණි සමග විවාහ වුණේ නැහනේ. ඇයි විවාහ වුණා නම් සංසාරේ දුකයි. 1 2 වෙනවා 2 3 වෙනවා. එතනින් පස්සේ කෙලවරක් නැහැ මේ ගමන. බුදු කෙනෙක් ලෝකේ පහළලා ඉන්නකොට පින්වන්ත මිනිස්සු හොයාගෙන බුදුරජාණන් වහන්සේ වඩිනවා කියන්නේ ඒකයි.
එහෙමනම් වාසනාවන්ත පින්වත පින්වතියනි ධර්ම දේශනාව මෙතනින් අවසానයි. බණ අහපු සියලුම දෙනාටත් සංසාරේ ආයුවන්න සැප බල ප්‍රඥාව පහළ වේවා ප්‍රාර්ථනා කරන්නා බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීම ලබන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම අපවත් අපව ශාසනයත් ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් තමන් ප්‍රාර්ථනා කරන්නා බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා සාදුකාරයක් දෙන්න. ආකාසට්ටාර බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා දිලං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටාර බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා දිලං රක්칸ති ලෝක සාසනං ආකාසට්ටාර බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා දිලං රක්칸සු දේශනං සාදු 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 මේ කරගන්නා මේ පින් මාගේ ගුරු දේවයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. ඈත මෑත මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් තමන් ප්‍රාර්ථනා කරන්නා බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවා. සාදු සාදු සාදු. අපි සියලු දෙනා මේ රැස් කරගන්නා පුණ්‍ය කර්මයේ හේතු කොටගෙන මෙතන් පටන් කවර කලකවත් නරක තිරිසං අපායක പ്രേත නිකායක අසුර නිකායක රූප භාවයක පිටසක්වලක නොයිපදවංගත් පත්‍යංගෙන් විකලත් නොවි කල්යාණ මිත්‍ර සෙවන ලබන ලද සප්ත විදාරි ධන සම්පන්නෝ ඉපදී යම් බුදු කෙනෙක් ලෝ පහළෝ කල්ලි උන්වහන්සේ කරා පැමිණ උන්වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පත්තිය උපත දාන උපස්ථාන කරන්න ලැබී උන්වහන්සේ විසින් දේශනා කළ ලද සී සද්ධර්මයේ සෙවණය කොට සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් යන සතර මඟ සතර ඵලයට පැමිණීමෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනදී පැමිණ වැඩවදාළ සාන්ත පෙනීත අමා මහ නිවනින් සැනසීම ලැබේවා. සාදු සාදු සාදු.